එතකොට ළමයි මේ පාඩ මේ අපේ අවසාන සෙෂන් එක යටතේ අපි ගියොත් තව වැදගත් දෙයක් තමයි වායු නිෂ්පාදනය කියන එක. ඒවලේ සිලබස් එකේ වායු නිෂ්පාදන වර්ග තුනක් කතා කරනවා. වැදගත් වායු නිෂ්පාදන තුනක්. එකක් තමයි ළමයි කාබන් ඩයොක්සයිඩ්, දෙවෙනි එක තමයි හයිඩ්‍රජන්, තුන්වෙනි එක අපි කතා කරනවා ඔක්සිජන් කියන එක. ඉතින් මේ වායු තුන ගැන නිෂ්පාදනය ගත්තොත් ඔයාලා මේකේ දල ඇටවුමක් ගැන චූටි අදහසක් තියෙනවනේ, හොඳ අදහසක් තියෙනවනේ ඇත්තටම. අපි ගත්තොත් තමයි මේකේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය නිෂ්පාදනය කිරීමේ හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන වෙලාවේදී අපි මෙන්න මේ වගේ ඇටවුමක් භාවිතා කරනවා. මෙතන අපි ගේට් ට්‍රාන්ස්ෆර් දාලා තියෙනවා. සහ මේකේ වාට යොදන්න පුළුවන් තමයි මේ පැත්තෙන් අපි දාලා තියෙනවා තිසල් කුණීරයක්. ඒ වගේ මෙහින් අපි දාලා තියෙනවා කැරුණාලය. හරි. මේ අටම සකස් කරනකොට ඔයාලගෙන් අහන්න පුළුවන් දෙයක් තමයි සාමාන්‍ය මේ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේදී අපි අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන දේවල් තමයි ගොඩක් වෙලාවට අපි තමුක HCl නම් පාවිච්චි කරනවා. ඒ වගේම කැල්සියම් කාබනේට් කියන කෙනා පාවිච්චි කරනවා. ඒ වගේම මෙතන කාබනේටයක් වෙනකොට වඩ බයිකාබනේටයක් උනත් භාවිතා කරන්න පුළුවන්. අර උදාහරණයක් විදිහට අපි ගත්තොත් සෝඩියම් බයිකාබනේට් වගේ කෙනෙක් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි කියමු මේකේ හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන ළමයි අපි මෙතන තනක HCl වගේ කෙනෙක් එක්ක සිංක් නැත්නම් මැග්නීසියම් වගේ කෙනෙක් වාට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවිතා කරන ඔය කියන කට්ටිය අමුද්‍රව්‍ය විදිහට ඔක්සිජන් නිෂ්පාදනය කරද්දී ඔයා බහුලව භාවිතා කරන්නේ KNO4 කියන කෙනාව වියෝජනය වත් කිරීම එහෙම නැත්නම් RH2O2 වගේ කෙනෙක් පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔය කියන අමුද්‍රව්‍ය මේකදී අපි භාවිතා කරන විදිය ගත්තොත් මේ තනක HCl කියන කෙනාව මේ අවස්ථා දෙකේදී ඔයා මේකේ තිසල් කුණීලය ඇතුළට තමයි දාන්නේ. මෙන්න මේක ඇතුළට දාන්න. සහ ආරම්භයේදී ඔයාලට මේකේදී අමුද්‍රව්‍ය කැල්සියම් කාබනේට් නැත්නම් සිංක් කියන කෙනා අවශ්‍ය අවස්ථාවදී ඔයාලට මෙතන දාලා තියන්න පුළුවන්. ඉතින් මෙතන අහන්න පුළුවන් තව දෙයක් තමයි මේකත් එක්ක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන පාඩම සම්බන්ධ කරලා يعني ප්‍රතික්‍රියාවක වේගය කියන කොටස සම්බන්ධ කරලා වගේ අහන්න පුළුවන්. මෙතන කැට හෝ කුඩු විදිහට දාලා. හරිද? ඉතින් අපි දන්න දේ තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එකට දැක්වන පාඩම් සම්බන්ධ වෙන විදිය. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය රඳාපවතින සාධක හතරක් තියෙනවා. අපි ගත්තොත් පෘෂ්ඨ වර්ග බලය කියන එක. හරිද? ඒතර අපි කියනවා පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තමයි පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙන්නේ අංශුවක ප්‍රමාණය කුඩා වෙනකොට. එහෙම නැත්නම් කැට විදියට තියෙනවට වඩා මේක කුඩු විදියට තියෙනකොට අපි කියනවා පෘෂ්ඨ වර්ග බලය වැඩි. හරිද නේද? පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙනකොට ඒ වගේම සාන්ද්‍රණය කියන එක වැඩි වෙනකොට ප්‍රතික්‍රියකවල එහෙම නැත්නම් අපි ගත්තොත් උෂ්ණත්වය වැඩි වෙනකොට ශීඝ්‍රතාවය වැඩි වෙනවා සහ අපිට මේකට උත්ප්‍රේරක භාවිතා කරන්න පුළුවන්. හරිද? ඉතින් මෙතනදී අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කැල්සියම් කාබනේට් නැත්නම් සිංක් මැග්නීසියම් කැට වෙනුවට අපිට කැබලි භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. කැබලි වෙනුවට වඩා මේක කුඩු භාවිතා කරන්න පුළුවන් නම් වඩා හොඳයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. හරිද? ඒ වගේම මෙතන අපි තනුක HCl පාවිච්චි කරනකොට වඩා වෙනවා සාන්ද්‍ර HCl. නැත්නම් අපි කියනවා තනුකයි කියලා කියන්නේ ද්‍රව ප්‍රමාණය, ජල ප්‍රමාණය වැඩි. සාන්ද්‍රයි කියලා කියන්නේ ජල ප්‍රමාණය අඩුයි කියන එක. ඉතින් සාන්ද්‍ර කෙනෙක් වාට භාවිතා කරන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. ඒ වගේම මේ අවස්ථාවේදී උෂ්ණත්වය වැඩි කරන පද්ධතියේ ඒ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. හරි නිකම් කර දෙන්න. ඉතින් මේකදී ඔයාලට තිසල් කුණීනේ HCl එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතනදී කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේ නම් කාබනේට් බයිකාබනේට් නැත්නම් සිංක් මැග්නීසියම් දාන්න. ඉතින් මේ පරීක්ෂණ අඩවු සකස් කරනකොට අපි අහන්න පුළුවන් සැලකිලිමත් යුතු කරුණු. පළවෙනි දේ තමයි ළමයි මේකේ නිෂ්පාදනය වන වායුව කාබන් ඩයොක්සයිඩ් හරි H2O. නිපද වෙන එක්කෙනාව මම ගන්න ඕනේ මේකේ අනිත් පැත්ත. අපිට මේ පැත්තෙන් තමයි එකතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මේකදී අනුගමනය කරන ක්‍රියාවලියක් තමයි මෙන්න මේ තිසල් කුණීලය සාමාන්‍යයෙන් අපි කියනවා පතුලට ආසන්න වෙන දෙයක් දාන්න. මොකද අපි ද්‍රව මට්ටම එතකොට මේකට උඩින් තමයි සම්පූර්ණ කරන්නේ. එතකොට අර නිපද වෙන වායුව මේක ඇතුලේ නැවත එළියට යන්නේ නැහැ. එකතු වෙන වායුව පුළුවන් තරම් ප්‍රමාණයක් මේක යනවා. හරිද? විසර්ජක නාලය හරහා යනවා. ඒ වගේම මේක අපි පුළුවන් තරම් මොකද කරන්නේ? ඉහළින් තියා ගන්නවා මේ මට්ටමට. එතකොට අපිට නිපදන වායුව හොඳට මේකතු කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔන්නයි කියන දේවල් ටික ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මෙතනින් නිෂ්පාදනය වෙන වායුව අරගෙන ඔයා මොකද කරන්නේ? මෙතනින් හදාගෙන තියෙනවා අපි වායු සංග්‍රහණ මංචයක්. ඒ වගේම ජල දේශ මන්දාලය කරලා අපි මෙතනින් එකතු කරගන්නවා.
ඉතින් මේ ක්‍රමයට අපි කියනවා තමයි ජලයේ අඩිකරු විස්ථාපන ක්‍රමය. මොකද ජලය භාවිතා කරනවා, ජලය කරා යවනවා සහ මේකේ මිදුම් සරාව නැත්නම් වායු සරාව දාලා තියෙන්නේ යටපැත්තට. ඒ නිසා අපි කියනවා ජලයේ අඩිකරු විස්ථාපන ක්‍රමය කියලා. ඒ වගේම මේකෙදි ඔයාලට වායු එකතු කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ ක්‍රියාවලිය වලින් ඔයාලා ලබා ගන්න වායුන් ගත්තම කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ගත්තම මේකට හඳුනා ගැනීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. අපි කාබන් ඩයොක්සයිඩ් කියන කෙනාව ගත්තොත් තමයි මෙයාම හඳුනගන්නේ. ඔයාලට පුළුවන් මේකෙදි අවර්ණ හුණු දියර තුලින් යන්න. අවර්ණ හුණු දියර තුලින් යවුවම මොකද වෙන්නේ ළමයි මේක කිරි පාට වෙනවා නම් අපි කියනවා මොකද වෙන්නේ? මේක කාබන් ඩයොක්සයිඩ් බව හඳුනගන්න. හයිඩ්‍රජන් හඳුනගන්නවා කරන්නේ මෙතන අල්ලනවා තමයි දැල් වෙන පොලිගු කියලා. හරිද? දැල් වෙන පොලිගු කියලා කියන්නේ අර ගිනි පෙල්ල සහිත පෙල්ලක් සහිත ගිනි පොලිගු සහිත එකේ. එතකොට මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ඉන්නවා නම් අපි කියනවා මේක පොප් හඬින් දැවෙන්න පටන් ගන්නවා. ඒ වගේම මෙතන ඉන්නේ ඔක්සිජන් නම් අපි ඒකට මොකද කරන්නේ? පොලිගු කියලා. දැන් දැල් වෙන නෙමෙයි පොලිගු කියලා අල්ලනවා. ඒක නැවත මොකද වෙන්නේ? දැල්. එහෙනම් වාර මේකේ ඔය කියන ඔක්සිජන් නම් හඳුනා ගන්න. එහෙනම් ප්‍රධාන වශයෙන් වායු වර්ග තුනක් වරයි කතා කරනවා. ඒ වගේම ඇටෝම ඉදිවාසයෙන් මුද්‍යක කර්ම දීපයක් මේකේ තියෙනවා. සහ එකතු කරගන්න ක්‍රමයක තමයි අපි කියනවා ජලය අඩිකරු විස්ථාපන ක්‍රම. හැබැයි මේකේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ගත්තම ළමයාගේ සාපේක්ෂව ටිකක් ඝනත්වය බරින් වැඩි. ඒ නිසා එයාගේ බර වැඩි නිසා අපිට මේ ජලයේ අඩිකරු විස්ථාපන ක්‍රමයට අමතරව ඔයාලට යාපිට එකතු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ළමයි වාතයේ උඩුගුරු විස්ථාපන ක්‍රමය. එතකොට මෙන්න මේක ඇතුළට මොකද වෙන්නේ අපිට කෙලින්ම කාබන් ඩයොක්සයිඩ් කියන කෙනාව එකතු කරගන්නත් පුළුවන්. මොකද කාබන් ඩයොක්සයිඩ් වල ඝනත්වය නැත්නම් බර ටිකක් වැඩි වීම සාපේක්ෂව. ඉතින් ඔන්න ඔය කියන දේවල් ටික වැදගත්. ඒ වගේම මේකෙදි තවහන්න පුළුවන් දෙයක් තමයි ඔයාලා මෙතනදී H2O2 පාවිච්චි කරනවා. ඉතින් H2O2 කියන කෙනා ගත්තම එයාගේ වියෝජනය තමයි අපිට වැදගත් වෙන්නේ. කියන්නේ මෙයාව දහනය කිරීමේ ප්‍රතික්‍රියාව තමයි අපිට වැදගත් වෙන්නේ. මේකෙදි අපි ගත්තොත් මේ ප්‍රතික්‍රියා ටික හරියම වැදගත් වෙනවා. මොනවද? අපිට අලුත් ළමයි මේකෙදි වෙන ප්‍රතික්‍රියා ටික කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේදී කැල්සියම් කාබනේට් කියන කෙනා HCl එක ප්‍රතික්‍රියාව වුණොත් මෙතනදී කැල්සියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනය වෙනවා සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය වෙනවා සහ හයිඩ්‍රජන් ටික ජලය බවට පත් වෙනවා. ඉතින් ප්‍රතික්‍රියාව දිවට පසු අනිවාර්යෙන් ත්වරිත කරන්න ඕනේ. ක්ලෝරින් 2යි හයිඩ්‍රජන් 2යි නිසා මෙතනට. ඉතින් මේක තමයි ඔයාලට මෙතනට ලියන්න පුළුවන් සමීකරණ. මේ අවස්ථාවට આવොත් මෙතනදී ඔයාලට සිංක් නැත්නම් මැග්නීසියම් වගේ කෙනෙක් දැම්මොත් HCl එක මෙතන සිංක් ක්ලෝරයිඩ් නිෂ්පාදනය වෙනවා සහ හයිඩ්‍රජන් වායුව පිටවෙනවා. එතකොට මේක ප්‍රතික්‍රියාව තුලින් කරන්න ඕනේ එකක් තමයි. සහ මේ දෙක භාවිතා කරොත් වාඩෙනවා එක අපි KMnO4 පාවිච්චි කරොත් තමයි මෙහා වියෝජනය වුණාම හැදෙන්නේ K2MnO4 MnO2 සහ ඔක්සිජන් කියන කෙනා මෙතන අපි දෙකක් දානවා. සහ ඒ වගේම H2O2 කියන කෙනා වියෝජනය වුණු ළමයි මෙතනදී දෙකයි H2O සහ O2 කියන කෙනා නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ ප්‍රතික්‍රියාව දිරිමත් කරන්න පුළුවන් වාට උත්ප්‍රේරකයක් පාවිච්චි කරලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා නම් උත්ප්‍රේරකයේ විදිහට මැංගනීස් ඩයොක්සයිඩ් MnO2 කියන කෙනා උත්ප්‍රේරක. ඒ වගේම මෙතනදී භාවිතා කරන්න පුළුවන් ළමයි නිෂේධකයක් විදිහට සල්ෆියුරික් ආසිඩ්. ඒ කියන්නේ නිෂේධකයකින් නම් හැබැයි නිපද වෙන වායු ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔක්සිජන් වායු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නිසා අපි නිෂේධක භාවිතා කරන්නේ. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික මේ වායු නිෂ්පාදනයේ සම්බන්ධව ඔයාලා දැනගෙන සිටිය යුතුයි. මේක ගොඩක් වෙලාවට එන්න පුළුවන් කොටසක් නිසා තමයි මම හිතනවා කතා කරේ. නොඑන්නත් පුළුවන්. හැබැයි මෑතකදී ඇවිල්ලා තිබෙන ටික